හයි ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න ඉතින් අද වෙනසකටත් එක්ක ඇලෙන් රෙදි හෝදන්න තමයි යන්න හදන්නේ. ඉතින් හෝදන්න තියෙන රෙදි ටිකත් අරගෙන මෙන්න මෙහෙම යන්න හදන්නේ ඇලට. මං ඉතින් ගෙදරින් තමයි රෙදි හෝදන්නේ හැමදාම. ඒත් ඉතින් අද හිතෙන වෙනසකටත් එක්ක මෙන්න මෙහෙම ඇලට ගිහිල්ලා රෙදි හෝදන්න. ගොඩක් දවස්වලට ඉතින් රෙදි එකතු කර කර තියලා හෝදන්නේ නැහැ. ඒ වෙලට අදින ටික හෝදනවා. ඒ වුණාට ඔන්න ඉතින් රෙදි හෝදන කුඩු තිබ්බේ නැහැ මේ දවස් ටිකේ හෝදන්න. අද තමයි ගෙනාවේ. බලන්නකෝ ඉතින් මේ වෙලාය හරිම ලස්සනයි නේද? අද ඉතින් කිරි අම්මත් ඉන්නවා රෙදි හොදන්න. එයා නම් ඉතින් නිතරම හොදන්නේ ඇලෙන් තමයි රෙදි. මං තමයි අද වෙනසකටත් එක්ක ආවේ ඉතින්. ඔය දැන් අපේ කිරි අම්මා දැක්කා මං මේ වීඩියෝ එකක් ගන්නවා කියලා. හොඳ මට පිස්සු කියලා බයිනවා. අපේ කිරි අම්මගේ වැඩේ මට බයින එක. පිස්සු කියලා බයිනවා. වීඩියෝ කරනවට කැමති නෑ. හොඳ ඊට පස්සේ ඕන් ඇඩ් එකකුත් දානවා මැදේ. මේ ඉන්නකෝ බලන්න තව ටිකක්. ඕම් බලන්න. ඕ දීව පැකට් එක අරගෙන පෙන්නනවා. කිරි අම්මා ඉතින් රෙදි ටික පෙඟෙන්න දාලා ගියා. මම්මාගේ රෙදි ටික හොදන ගමන් ඉන්නේ. බලන්නකො වටපිටාව හරියම ලස්සනයි. හරිම නිස්කලංකයි. මේ දවස්වල මේ කියන්නේ ගොයන් පැහෙන්න ඔන්න මෙන්න තියෙන කාලේ අවුවත් ටිකක් සැරයි. මේ හරිම නිස්කලංකයි. ඒ වගේම ගොඩක් හුලං තියෙනවා මේ දවස් ටිකේ. පොඩි ළමයි එන සමින් දෙන්න හැම යනවා. ඉතින් हरिम सुंदर में गाना तो चांद तारों को तोड़ लाऊंगा मैं इन हवाओं को इन घटाओं को मोड़ लाऊंगा मैं कैसा मंजर है मेरी आंखों में कैसा एहसास है पास दरिया है दूर सहरा है फिर भी क्यों प्यास है पास दरिया है दूर फिर भी क्यों प्यास है कदमों
ඉතින් ඔයාලා මේ හැමෝම බලන් ඉන්න අතරේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා. තව ටික දවසකින් ආයෙ බ්ලොග්ස් ටිකක් ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. චැලෙන්ජින් බ්ලොග්ස් ටිකක්. ඉතින් ඒවා බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. एक दूजे से हुए जुड़ा जब एक दूजे के लिए बनिए तेरी मेरी तेरी प्रेम कहानी है मुश्किल जो लफ्जों में बयां ना हो पाए तेरी मेरी बातों का हर लम्हा सबसे अनजाना दो लफ्जों में बयां ना हो पाए ඉතින් මෙන්න මේ විදිහට එක දිගටම රෙදි හොදනකොට කොහොමද ටිකක් රිදෙනවා. මොනවා කරන්නද? අපේ ගෙදර වොෂින් මැෂින් නැහැනේ. අපි ඉතින් අතින් තමයි රෙදි හොදන්නේ. ඉස්සෙල්ලම අපි මේ ලොකුවයි නාන්නා යාලට ඇවිල්ලා සෙල්ලම් කරනවා. දැන් ඉතින් එහෙම එන්න වෙලාවකුත් නැහැ. එහෙම එන්නෙත් නැහැ. ඉතින් දැන් සෙල්ලම් කරන කාලෙකුත් නෙවෙයි. මේක ආදී මදි මේ දෙක හොදන්න එපා. කොට දාන්න. මේක දාන්න. මදි මේක මේක හොදට මම හොද ගන්න ඕනේ. ඔකත් මේක දාන්න උඩට. මම රෙසිපිලා ගෙනියන්න තිබ්බා මට අතරවත් තියෙන්නේ.
ඔන්න ඉතින් මිෂන් කම්ප්ලීට් කරලා මෙන්න මෙහෙම ඔයාලා දිගේ ටිකක් ඇවිදගෙන ගියා. හරිම ලස්සන මාළු ඉන්නවා. ඔයාලට ඉතින් පේන්නේ නැහැනේ. බලන්නකෝ හරිම ෂෝක්. එහෙනම් යාළුවනේ ආයෙත් දවසකින් හමු වෙමු. Thanks for watching. Don't forget to like, comments and share. Bye bye.